සුබ දවසක් කට්ටියටම. එතකොට අද වීඩියෝ එක කතා කරන්නේ කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් වෙන්නේ කොහොමද හරියටම කියලා. මොකද දැන් ඔයගොල්ලෝ දන්නා අවුරුද්දෙන් පස්සේ දැන් කට්ටිය ට්‍රේඩින් වලින් සමහර විට මේ වෙනකොට අයින් වෙලා ඉඳලා ඔන්න දැන් වැඩේ ලෑස්ති වෙලා අලුතෙන් පටන් ගන්න හදන අය ඉන්න පුළුවන්. අලුතෙන්ම ට්‍රේඩින් ෆීල්ඩ් එකට එන අය ඉන්න පුළුවන්. ෆොරෙක්ස් වෙන්න පුළුවන්, ක්‍රිප්ටෝ වෙන්න පුළුවන්, ඩෙරිව් වගේ සයිට් එකක් වෙන්න පුළුවන්. මොන කන්සෙප්ට් එක ට්‍රේඩ් කරත් ඒක අදාළ වෙන්නේ නැහැ. ඒත් අද කතා කරන්නේ සම්පූර්ණයෙන් ඔය කොහොමද කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ, ක්‍රිප්ටෝ ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ, එහෙම නැත්නම් ඩෙරිව් වගේ සින්තටික් පැත්තෙන් ට්‍රේඩ් කරලා කොහොමද ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කියලා. පැහැදිලිද? හරි. පළවෙනි ස්ටෙප් එක තමයි හොඳට මතක තියාගන්න. ඔයා කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් ඔයාට තියෙන්න ඕනේ හොඳම ස්ට්‍රැටජි එකක්. සුපිරිම සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක සිස්ටම් එකක් තිබ්බනම් හොඳටම ඇති. ඒක මාස්ටර් කරන්න. ඒ කියන්නේ අදින් පටන් අරගෙන දිගටම එකම සිස්ටම් එක මාස්ටර් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් අද බැලුවොත් ඔයා දන්නවා අප්‍රේල් මාසේ 20 වෙනිදා. ඒතර මේ වීඩියෝ එක බලන්නවා අප්‍රේල් මාසේ 20 වෙනිදා නම් තව මාස 3කට පස්සේ ඔයාගේ සිස්ටම් එක මොකක්ද කියලා හෙව්වොත් එදාට තියෙන්නත් ඕනේ මේ සිස්ටම් එකම තමයි. තව අවුරුද්දකට පස්සේ ගිහිල්ලා ඔයාගේ සිස්ටම් එක මොකක්ද කියලා හෙව්වොත් එදාට ඔයා ට්‍රේඩ් කරන්නත් ඕනේ ඒ සිස්ටම් එකම තමයි. හැබැයි ඒක සුපිරි සිස්ටම් එකක් වෙන්න ඕනේ. හැමදේම අඩංගු වෙන කාටත් අවුලක් කියන්න බැරි සුපිරිම සිස්ටම් එකක් ඔයාලට සෙට් වෙන හොඳම සිස්ටම් එකක් වෙන්න ඕනේ. ඒක මාස්ටර් කරන එක තමයි අද ඉඳලා කරන්නේ. හරිද? පළවෙනි ස්ටෙප් එක ඒක හරියට මාස්ටර් කරන්න. ඒක ඔයා මුලින්ම බෑක් ටෙස්ට් කරාට ගැටලුවක් නැහැ. නමුත් මාකට් එකේ වැඩිපුර ෆෝවර්ඩ් ටෙස්ට් කරලා ඒක කන්ෆිඩන්ස් එක හදාගන්න. හරිද? කන්ෆිඩන්ස් එක ඔයාගේ ඩෙවලොප් කරගන්න අනිවාර්යයෙන්ම පළවෙනි කාරණාව ඒක. පැහැදිලිද? රයිට්. ඊළඟ එක තමයි දැන් පළවෙනි ස්ටෙප් එක කිව්වා එක ස්ට්‍රැටජි එකක් අරගෙන එක සිස්ටම් එකක් අරගෙන ඒක මාස්ටර් කරන්න. දෙවෙනි එක තමයි හැබැයි පළවෙනි එකේදී මෙන්න මේ දේ කියන්න ඕනේ ඔයාගේ සිස්ටම් එක සුපිරිම එකක් වෙන්න ඕනේ. හොඳ. ඔය සපෝට් රෙසිස්ටන්ට් වගේ එකකට යනවට වඩා ටිකක් හොඳ සිස්ටම් එකකට යන්න. හරිද? සුපිරිම සිස්ටම් එකක් වෙන්න ඕනේ. අර ගොඩාක් ඉන්ඩිකේටර්ස් දාගෙන chart එක අර ටිකක් අර බලන්නත් අපහසු කරන තත්ත්වයේ සිස්ටම් වල හොයාගන්න යන්න එපා. එහෙම නැතුව හොඳ ක්ලීන් chart එක බලන්න පුළුවන් හොඳ ලස්සන ස්ට්‍රැටජි එකක් හොයාගන්න. දෙක. රිස්ක් මැනේජ්මන්ට් එක ෆලෝ කරන්න. රිස්ක් මැනේජ්මන්ට් කියලා කියන්නේ ඉතින් ඕක මම වීඩියෝස් වලදී ඕන් තරම් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා ට්‍රේඩර් කෙනෙක් විදිහට එක ට්‍රේඩ් එකකට ඔයා මැක්සිමම් රිස්ක් කරන්න ඕන 100%යි. හරිද? ඔයා බිගිනර් කෙනෙක් නේ. ඒතර බිගිනර් කෙනෙක් කොයි වෙලාවකවත් 100%කට වඩා වැඩිපුර රිස්ක් කරන්න යන්න එපා. ඔයාගේ කැපිටල් එකෙන් 100%ක් විතරක් රිස්ක් කරලා ට්‍රේඩ් කරන්න. ඒක තමයි හොඳම රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එක. එතකොට ඔයා හිතන්නකෝ ඔයා ට්‍රේඩ් කරන කන්සෙප්ට් එක අදාළ වෙන්නේ ඔයා ICT නැත්තම් මම උගන්නන ලික්විඩිටි කන්සෙප්ට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොන හරි ඉන්ඩිකේටර් එකක් පාවිච්චි කරත් ඒකත් කමක් නැහැ. හැබැයි රිස්ක් එක නම් 100% තියාගන්න. ඒක අමතක කරන්න යන්න එපා. ඒ කියන්නේ ස්ටොප් ලොස් එකක් නොදා ට්‍රේඩ් කරන්න එපා. කාටවත් බෑ 100% රිස්ක් එකේ ට්‍රේඩ් කරන්න ස්ටොප් ලොස් එකක් නොදා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා මොන විදිහට ට්‍රේඩ් කරත් ඔයාගේ සිස්ටම් එක ඇතුලේ ඔයාට ස්ටොප් ලොස් එකක් තියෙන්න ඕනේ. ස්ටොප් ලොස් එකක් නැති සිස්ටම් එකක් නම් ඔයාට තියෙන්නේ වහම එකෙන් අයින් වෙලා වෙන හොඳ සිස්ටම් එකකට යන්න. රයිට්. ඊළඟ එක දැන් ඔයා ක්‍රිප්ටෝ පැත්තෙන් ට්‍රේඩ් කරනවා නම් හොඳට මතක තියාගන්න විශේෂයෙන්ම ඕවර් ලෙවරේජ් ට්‍රේඩ් කරන්න යන්න එපා. ඒගොල්ලෝ කියන විදිහට නියමිත ලෙවරේජ් එකකින් වඩා දරා ගන්න පුළුවන් ලෙවරේජ් එකකින් අනිවාර්යෙන් ට්‍රේඩ් කරන්න. දැන් ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අයට නම් විශේෂයෙන්ම සාමාන්‍ය අපි ලෙවරේජ් එක ටිකක් වැඩිපුරනේ ගන්න නේ ක්‍රිප්ටෝ වලට සාපේක්ෂව අපේ ෆොරෙක්ස් වල ලෙවරේජ් එක සාපේක්ෂව ටිකක් වැඩි. නමුත් වැඩි වුණා කියලා අපි 100% රිස්ක් එකේ තමයි ඉන්නේ. ඒක හොඳට මතක තියාගන්න. තුන්වෙනි ස්ටෙප් එක. අනිවාර්යෙන් ඔයා ට්‍රේඩින් ජර්නල් එකක් මේන්ටේන් කරන්න ඕනේ. ඔයා ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා ක්‍රිප්ටෝ ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා සින්තටික් ට්‍රේඩ් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා අනිවාර්යෙන් ට්‍රේඩින් ජර්නල් එකක් මේන්ටේන් කරන්නම ඕනේ. මොකද්ද ජර්නල් එකක් කියන්නේ? හරි. ඒ අතරතුරේ පොඩ්ඩක් මතක් කරනවා මගේ තාම ටෙලිග්‍රෑම් channel එකට join වෙලා නැත්නම් link එක තියෙනවා description එකේ. ඒක හරහා ඔයාට පුළුවන් මගේ ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න. මම උගන්වන්නේ liquidity system එක. ඒක RR එක 3ක් තියාගෙන ඉතින් ඒ සම්බන්ධව ඔයගලන්ට මෙන්ටර්ෂිප් තියෙනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. විස්තර එක්ක WhatsApp හරහා සම්බන්ධ කරගන්න පුළුවන් මාව. එහෙම නැත්නම් Telegram channel එකට join වෙලා ඒක හරහා විස්තර ගන්නත් පුළුවන්. link එක තියෙනවා description එකේ. අපි යමු වීඩියෝ එකට. ඒතර trading journal එකක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඒ කියන්නේ ඔයා ගන්න trades වල history එකක් ඔයාට තියෙන්න ඕන. දැන් අද ගත්ත trade වල history එකක් ඔයාට කවදා හරි දවසක බලන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එදා trade කරේ කොහොමද? අද trade කරන්නේ කොහොමද? හරිද? දැන් අද බැලුවොත් 20 වෙනිදානේ අපි හිතමු අප්‍රේල් මාසේ ඔයා ට්‍රේඩ් කරේ කොහොමද? ඊට පස්සේ දෙසැම්බර් මාසෙට ගියහම දෙසැම්බර් මාසෙට ඔයාට ඒක කම්පෙයාර් කරලා බලන්න පුළුවන් වෙනවා. දෙසැම්බර් මාසේ ඔයා කොහොමද ට්‍රේඩ් කරන්නේ?
කලින් ට්‍රේඩ් කරේ කොහොමද? අප්‍රේල් මාසෙ වෙනකොට ට්‍රේඩ් කරේ කොහොමද? ඒතර හොඳ ට්‍රේඩ් හිස්ටරි එකක් ඔයාට අනිවාර්යෙන් තියෙනවා. ඒ හිස්ටරි එක ඇතුලේ ඔයාට එන්ට්‍රි එක තියෙන්න ඕනේ, එක්සිට් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ එන්ට්‍රි ඔයාගේ ප්‍රයිස් එක තියෙන්න ඕනේ, එක්සිට් ප්‍රයිස් එක තියෙන්න ඕනේ. ඒකට හේතුව, ඒ කියන්නේ ඔයා එන්ට්‍රි එක ගන්න හේතුව මොකද්ද? එක්සිට් එකට හේතුව මොකද්ද? ඔයාගේ අතින් මොන හරි මිස්ටේක්ස් වුණා නම් ඒවා අනිවාර්යෙන් රෙකෝඩ් කරන්න අමතක කරන්න එපා. ට්‍රේඩින් ජර්නල් එකේ තියෙන වැදගත්කම ඒකයි. දැන් සමහර අය ට්‍රේඩින් ජර්නල් කිව්වහම එක එක නම් වලින් ඇප්ස් හදාගෙන ට්‍රේඩ් ජර්නල් කරනවා. නමුත් අර්ථය බලනකොට අවසානයේදී ඕක සතියක් දෙකක් කරගෙන යනවා. එතනින් එහාට ඕක මේන්ටේන් කරන්නෙත් නැහැ. ලේසිම විදිහ තමයි මම ඔයගලන්ට කියන්නේ, මමත් පාවිච්චි කරන ටිප් මේ සිස්ටම් එකක් මේක. මම ජර්නල් එකට කරන්නේ සාමාන්‍යයෙන් මම ගන්න එන්ට්‍රි හැම එකක්ම මම ඇනලයිස් කරන ටයිම් ෆ්‍රේම්ස් වලින් ස්ක්‍රීන්ෂොට්ස් ගහලා ඒවා වෙනම තියාගෙන ඉන්නවා. එතකොට මට ඕන වෙලාවක ඒවා බලා ගන්න හැකියාව තියෙනවා. අර මට එන්ට්‍රි එකයි එක්සිට් එකේ ප්‍රයිස් එක දාගත්ත කියලා මට ඇති කිසිම තේරුමක් නැහැ. මට ඕන වෙන්නේ මම එක ස්ට්‍රැටජි එකකින් ට්‍රේඩ් කරන නිසා. එතකොට හැම වෙලේම මම එන්ට්‍රි එකක් එක්සිට් එකක් ගන්න එකම හේතුවක් මත. එතකොට මිස්ටේක්ස් මොන හරි වෙනවා නම්, ඒ කියන්නේ මගින් එන්ටර් වෙනවා නම්, හරි වෙනත් එන්ට්‍රි ගන්න ඕනේ නැති තැනකින් එන්ට්‍රි වෙනවා නම්, අන්න ඒව මිස්ටේක්ස් මොනවද කියලා වෙනම රෙකෝඩ්ස් කරගන්නවා. ඒතර ඒක තමයි මොනවද කියලා ජර්නල් එකක් තියෙන එක මාර වැදගත්. මොකද වාගේ වීක් පොයින්ට්ස් මොනවද තියෙන කියලා අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන්. හරි. ඊළඟ එක හතරවෙනි පොයින්ට් එක. මාකට් එකේ ටයිම් සෝන්ස් සහ සෙෂන්ස් ගැන හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මේක විශේෂයෙන්ම ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අයට මාකට් එකේ මොනවද ටයිම් සෝන්ස්, සෙෂන්ස් මොනවද කියලා අනිවාර්යෙන් ඔයා දැනගෙන ඉන්න ඕනේ. දැන් විශේෂයෙන් ෆොරෙක්ස් ට්‍රේඩ් කරන අපි දන්නවා සාමාන්‍යයෙන් තියෙනවා ඒෂියන් සෙෂන් එක කියලා එකක් තියෙනවා, ලන්ඩන් සෙෂන් තියෙනවා, නිව්යෝර්ක් සෙෂන් එක තියෙනවා. ඒතර ඔයා ආසන්න වශයෙන් ඒෂියන් එක ඉවර වෙන්න කීයටද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ලන්ඩන් එක ස්ටාර්ට් කරන්න කීයටද කියලා දැනගෙන ඉන්න ඕනේ. නිව්යෝර්ක් එක ස්ටාර්ට් වෙන්න කීයටද කියලා දැනගෙන ඉන්න ඕනේ. එතෙන්දී ඔයා මතක තියාගන්න අවශ්‍ය නැහැ ලන්ඩන් එක ඉවර වෙන්න කීයටද සහ නිවියෝක් ඉවර වෙන්න කීයටද කියලා දැනන් ඉන්න ඕනේ නැහැ. ඒ සෙෂන්ස් දෙකේ විතරක් ස්ටාර්ට් එක දැනන් ඉන්න ඕනේ. ඒෂියන් එකේ ඉවර වෙන වෙලාව දැනන් ඉන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලාට ලන්ඩන් සෙෂන් එකයි නිවියෝක් සෙෂන් එකයි තමයි බෙස්ම ටයිම් සෝන්ස් වෙන්නේ. ඒතර හොඳම ටයිම් සෝන් එක වෙන්නේ අන්න ඒ සෙෂන්ස් දෙක. ඉතින් ඒ සෙෂන්ස් ඔයා අනිවාර්යෙන් අඳුර ගන්න ඕනේ. නැත්නම් නිකන් chart එකට ආපු පළියට ඔයා ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න බෑ. එහෙමනම් ඔයා වෙන chart එකක් තෝරගන්න වෙනවා. එතකොට ඔය විදිහටම ඔයාලට ක්‍රිප්ටෝ වලට මේක ඇප්ලයි කරන්න පුළුවන් ඒ අදාළ වෙන විදිහට. රයිට්. පස්වෙනි කාරණා. ඉමෝෂනලි ඩිසිප්ලින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේක නම් සුපිරිම වැඩක්. ඒ කියන්නේ ඔයා කොච්චර හොඳ සිස්ටම් එකක් ඔයාගේ අතේ තිබුණත් මතක තියාගන්න ඔයා රිවෙන්ජ් ට්‍රේඩින් කරනවා නම්, ඕවර්ලෝඩින් ට්‍රේඩ් කරනවා නම්, ෆෝමෝ ට්‍රේඩර් කෙනෙක් නම්, ෆියර් ඔෆ් මිසින් අවුට් මම කලින් වීඩියෝස් වල ඕන තරම් පැහැදිලි කරලා තියෙනවා ෆෝමෝ ගැන. ඒතර මෙන්න මේවට යන්න බෑ. හරිද? ඒ කියන්නේ ඕවර් ට්‍රේඩ් කරන්න බෑ, ෆෝමෝ ෆියර් ඔෆ් මිසින් අවුට් ට්‍රේඩ් කරන්න බෑ, ඊට පස්සේ රිවෙන්ජ් ට්‍රේඩ් කරන්න බෑ. මේවට ඉමෝෂනලි ඔයගොල්ලෝ ඩිසිප්ලින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයා කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න යන ජර්නි එකේදී එහෙම කෙනෙක්ද කියලා ඔයා බලන්න. එහෙමනම් ඔයාට ඒ මිස්ටේක්ස් ටික ඒ ඉමෝෂනලි ඔයා ඩිසිප්ලින් කඩා ගන්න තැන් ටික අනිවාර්යෙන් අමතක කරලා ඒව ට්‍රේඩ් කරන්න. දැන් විශේෂයෙන් සමහර අය ඉන්නවා ට්‍රේඩ් එකක් ප්‍රොෆිටබල් වුණාමත් ඕව යනවා. ට්‍රේඩ් එකක් ලොස් වුණාමත් ඕව යනවා. ඒ දෙකම බැලන්ස් කරන්න ඕනේ. හරිද? ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා කියලා ඕනකට වඩා අපි මේව කළ වැඩක් නැහැ. මොකද ට්‍රේඩින් කියන්නේ එක ට්‍රේඩ් එකක් නෙමෙයි. අපි ඊළඟට තව ට්‍රේඩ් එකකට යන්න ඕනේ. ඒතර ඊළඟ ට්‍රේඩ් එකේදී අපි ලොස් වුණොත් එතෙන්දී අපිට ඒක ඉමෝෂනලි කන්ට්‍රෝල් කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඒක ඔයාගේ සයිකොලොජි එක හදාගන්න මාරු විදිහට වැදගත් වෙයි. 6 වෙනි ස්ටෙප් එක. 6 වෙනි පොයින්ට් එක. ඒතර මොකද්ද? වීක්ලි සහ ඩේලි වලට හොඳ රූටින් එකක් තියෙනවා. දැන් ඔයා මේක ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් විදිහට කන්සිස්ටන්සි ට්‍රේඩ් කරනකොට ඔයාට වීක්ලි සහ ඩේලි රූටින් එකක් තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් වීක්ලි ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. නේද? ඒතකොට ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ සාමාන්‍යයෙන් වීක් ඩේස් වල. ඒතකොට වීකෙන්ඩ් එකේදී ඔයගොල්ලෝ දන්නවා ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. එහෙනම් වීකෙන්ඩ් එක තියාගන්න ඕගොල්ලන්ගේ chart analyzing වලට ඔයාලා ට්‍රේඩ් කරන charts ටික බලලා ඒ ටික analyze කරලා ඒකේ යම් data එකක් high time frame wise ඔයා data එකක් analyze කරගන්නවා වීකෙන්ඩ් එක තියාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වීකෙන්ඩ් එකේ ගත්ත data ටික පාවිච්චි කරලා daily ට්‍රේඩ් කරනකොට ඒ වැඩේ අරගෙන ඔයා මොන සිස්ටම් එක ට්‍රේඩ් කරත් ඔයාට අන්නේ වගේ හොඳ රූටින් එකක් තියෙන්න ඕනේ. විශේෂයෙන් ඔයාගේ සිස්ටම් එකට අදාළ වෙච්ච රූටින් එකක් ඔයාට තියෙන්න ඕනේ. රයිට්. ඒක දැන් හොඳම දවස තමයි වීකෙන්ඩ් එකේ සන්ඩේ වගේ දවසක් අරගෙන මාකට් එක ඇනලයිස් කරලා ඒක ප්ලෑන් කරන්න කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාට තියෙන ඩේලි කරන්න ඕනේ ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක ෆලෝ කරන්න. එතෙන්දී ඔයාගේ අර මේ මතක තියාගන්න මාකට් නොයිස් එකට නෙමෙයි ඔයා යන්න ඕනේ. ඔයාගේ සාමාන්‍ය ඩේලි ට්‍රේඩින් ප්ලෑන් එකට අනුව තමයි වැඩේ වෙන්න ඕනේ. රයිට්. 7 වෙනි පොයින්ට් එක. ඉන්ඩිකේටර්ස්
ඕවර්ලෝඩ් කරගන්න නැතුව පුළුවන් තරම් ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ සමහර ස්ට්‍රැටජි තියෙනවා ඉන්ඩිකේටර්ස් දාගෙන තමයි ට්‍රේඩ් කරන්නේ. ඒ නිසා chart එක දිහා බැලුවාම chart එක පේන්නේ නැහැ. ඉන්ඩිකේටර්ස් ටික තමයි පේන්නේ. එක එක පාටවල් වලින් එක එක හැඩ වලින් ඉන්ඩිකේටර්ස් ටික පේනවා. තමන්ගේ chart එක හරියට පේන්නේ නැහැ. දැන් හොඳම එහෙම කවුරුවා ට්‍රේඩ් කරන කෙනෙක් ඉන්නවනම් මම කියනකොට ওই ඉන්ඩිකේටර්ස් ටික චුට්ටක් අයින් කරලා chart එක දිහා බලන්න ඔයාගේ high time frame එකේ ඉඳලා low time frame එක වෙනකන් ඊට පස්සේ ආයි ඉන්ඩිකේටර්ස් ටික දාගෙන ආයි ඒ high time frame එකේ ඉඳලා low time frame එක වෙනකම් බලන්න. එතකොට ඔයාටම තේරෙයි මේ ඉන්ඩිකේටර්ස් දාගත්තාම මාර වදයක්. ඒක ඇත්තටම ඔයාට ට්‍රේඩ් කරන්න ඇනලයිස් කරන්න එපා වෙන තරමට ඉන්ඩිකේටර්ස් දාගන්න යන්න එපා. ඒ නිසා ක්ලීන් chart එක තියාගන්න. දැන් ඔයාගේ සිස්ටම් එකේ තියෙන ඉන්ඩිකේටර්ස් ගොඩක් පාවිච්චි කරනවා නම් වහාම ওই සිස්ටම් එක මාරු කරන එක තමයි ඇත්තටම හොඳ. ක්ලීන් chart තියාගන්න. දැන් ඔයාට පේනවා ඇති මගේ මේ තියෙන මම සාමාන්‍ය ඇනලයිස් කරන chart එක. මේක ඇතුලේ මුකුත් නැහැ. හරිද? ඉන්ඩිකේටර්ස් මුකුත් දාලා නැහැ. එතකොට මේ ක්ලීන් chart එක තියෙන මේ ක්ලීන් chart එක දැක්කම ටක් ගාලා ඇනලයිස් කරන්න ලේසි. හරිද? මොකද මේක ව්‍යාකූල වුණොත් එහෙම ඔයගලන්ට ඇනලයිසින් එපා වෙලා යනවා. ඊට පස්සේ ක්ලීන් chart එක තියාගන්න. ඊට පස්සේ ඔයගලන්ගේ කන්ෆ්ලුවන්සස් මොන හරි තියාගන්න. ඒවා ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරන්න ඕන කෙනෙක් නම් ඒ ඉන්ඩිකේටර්ස් එකකට දෙකකට විතරක් වගේ සීමා වෙලා පුළුවන් නම් එකක් හරි දෙකක් හරි පමණකට විතරක් සීමා වෙලා එතනින් වා කන්ෆ්ලුවන්ස් හදාගෙන ට්‍රේඩ් කරගෙන යන්න. අර ඉන්ඩිකේටර්ස් මතම ඩිපෙන්ඩ් කරගන්න යන්න එපා. ඔයාගේ ට්‍රේඩින් මොඩල් එක දැන් ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක අර මම පළවෙනි ස්ටෙප් එකේදී කිව්වේ හොඳ ස්ට්‍රැටජි එකක් තියෙන්න ඕනේ කියලා. ඒ ස්ට්‍රැටජි එක තෝරගෙන ඉද්දී මතක තියාගන්න ඉන්ඩිකේටර්ස් මත ඩිපෙන්ඩ් වෙන ස්ට්‍රැටජි එකක් වා තෝරගන්න යන්න එපා. ඒක වාට ඉස්සරහට අනිවාර්යයෙන් වැදගත් වෙයි. ඊළඟ එක ට්‍රේඩ් කරන්න ඕනේ අඩුවෙන්. හැබැයි ස්මාර්ට් වෙන්න ඕනේ. අපි ඔකට කියනවා ට්‍රේඩ්ලෙස් but ස්මාර්ට් කියලා. ඒ කියන්නේ ඔයා ට්‍රේඩ් කරන්න ඕනේ මහා දවසක ට්‍රේඩ් 10ක් 15 20ක් 30ක් ගන්න එක නෙමෙයි ට්‍රේඩින් කියලා කියන්නේ. මේක ස්මාර්ට් වෙලා ට්‍රේඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ මෝඩ් සමහර අය හිතන් ඉන්නවා ගොඩක් ට්‍රේඩ් ගත්තාම ගොඩක් ප්‍රොෆිටබල් කියලා. නෑ ඒක සම්පූර්ණයෙන් වැඩි. more trade more profitable නෙමෙයි. හරිද? high probability trade setups තමයි ඔයා ගන්න ඕනේ. ඒ කියන්නේ වාට හිතන්නකෝ ට්‍රේඩ් 10ක් ගන්නවට වඩා එක දවසක ඔයා එක ට්‍රේඩ් එකක් නම් ගන්න. ඒක ගන්නෙත් හොඳට ඔයාගේ සිස්ටම් එක අනුරූපව බලලා නම්. ඒක තමයි වැඩේ හරිම තැන. ඒ කියන්නේ high probability trade එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. පැහැදිලිද? ඒක මාර වැදගත්. දැන් ඕගොල්ලෝ දැකලා ඇති මම සාමාන්‍යයෙන් මම ගන්න ට්‍රේඩ් ටික ගොඩක් වෙලාවට දානවා මගේ Telegram channel එකේ. ඒතර ඒ Telegram channel එකේ ඒ ටික දැම්මහම ඔයාලට පේන දෙයක් තමයි වැඩිපුර හැමදාම ඔයාලට පේනවා ට්‍රේඩ් දෙක තුන එහෙම දාන්නේ නැහැ. සමහරවිට සතියේට ට්‍රේඩ් තුනක් වගේ දානවා. සමහරවිට සතියේ ට්‍රේඩ් එකක් දෙකක් වගේ තමයි දාන්නේ. ඒතර මම අර ට්‍රේඩ් කරන්නේ high probability trade. කියන්නේ පුළුවන් තරම් try කරන හොඳම ට්‍රේඩ් එක අල්ලගන්න. සමහරට සතියකට එකක් දෙකක් වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. ට්‍රේඩ් 10ක් අරගෙන ඕකෙන් 9ක් විතර ලොස් වෙනවට වඩා අර හොඳම ට්‍රේඩ් එක අරගෙන මොකද මම RR එකක් මේන්ටේන් කරනවානේ 3RR මිනිමම්. ඒ RR එකත් එක්ක රිස්ක් එක හරියට මැනේජ් කරන නිසා හොඳම අවස්ථාව තමයි මට හයි ප්‍රොබබල් ට්‍රේඩ් එකක් අල්ලගන්න එක. ඒතර මගේ හැම වෙලෙම ඔයගොල්ලෝ දැකලා ඇති ඒක ප්‍රැක්ටිකලි මගේ channel එකට ගියාම ඒක බලා ගන්න පුළුවන් ඔයගලන්ට less trade හැබැයි ස්මාර්ට් විදියට ඒ වැඩේ කරනවා. ඊළඟ ස්ටෙප් එක අපි ඊළඟ පොයින්ට් එකට යමු. ඩිමෝ account එකෙන් live mindset එකට shift වෙන්න ඕනේ. මේක ගොඩක් අය කරගන්න වැරද්දක්. ඒ කියන්නේ මෙතන පොඩි වැරද්දක් තියෙන. ඒ කියන්නේ හැමෝම ඩිමෝ ට්‍රේඩ් කරන්න ඕනේ තමයි. නමුත් ගැටලුව තියෙන්නේ ඩිමෝ එකේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ස්ටාර්ට් කරනකොට ලොකු බැලන්ස් එකක් දාගෙන ට්‍රේඩ් කරනවා. අපි හිතමු ඩොලර් ලක්ෂයක් දාලා කියලා ඩිමෝ එකේ. ඒතර දාලා ඉතින් ලොකු ලොට් එකක් දාලා ඔය ට්‍රේඩ් කරනකොට පේනවා ලොකු අවුට්කම් එකකුත් ලැබෙනවා. හරිද? එතකොට මේ අවුට්කම් එක ලැබුණාම මොකද වෙන්නේ? ඒක දිහා බලලා මොකද හිතන්නේ? රයිට්. මම මේ ඩිමෝ account එකේ මෙහෙම ලොකු ගාණක් earn කරන්න පුළුවන් නම් live account එකක් දාලා වැඩේ ඔයක ලස්සනට කරගන්න පුළුවන් නේ කියලා හිතලා ලයිව් එකට ඩිපොසිට් එකක් දාගෙන ට්‍රේඩ් කරනවා එතනින්ම ලොස් වෙලා යනවා account එකම වොෂ් වෙලා යනවා ඒ නිසා මතක තියාගන්න ඩෙමෝ account එකේ තියෙන ට්‍රේඩින් මයින්ඩ්සෙට් එක නෙමෙයි ලයිව් account එකේ තියෙන්නේ ලයිව් account එකේ තියෙන වෙනම මයින්ඩ්සෙට් එකක් ඩෙමෝ account එකේ ලොස් වුණාම ඔයාලට දැනෙන්නේ නැහැ සමහර වෙලාවට දැනෙන්නේ 100% දැනෙන ප්‍රමාණය වඩා 100%යි ඔයාට ඊළඟ ට්‍රේඩ් එකට යන්න පුළුවන් හැබැයි ලයිව් account එකේ ඔයා ට්‍රේඩ් එකක් ලොස් වුණාම ඔයාට ඒක දැනෙනවා මොකද ඒ වාගේ සල්ලි නිසා. එතකොට ඔයා ඊළඟ ට්‍රේඩ් එකට යන්නේ වෙනම මයින්ඩ් එකකින්. ඕක කාට හරි තේරෙන්නේ නැත්නම් මම කියනවට ඩිමෝ account එකක් ඕපන් කරලා ට්‍රේඩ් කරන්න ඒ වගේම
ඩොලර් 10ක් හරි දාගෙන ලයිව් account එකක් ක්‍රියේට් කරන්න. එතකොට අර ඩිමෝ account එක loss වෙලා බලන්න. එතකොට ඔයාට ඕක දැනෙන්නේ නැහැ. හැබැයි ලයිව් account එක loss වෙලා බලන්න ඩොලර් 10 account එක වුණත් ඔයාට ඒකේ ඩොලර් 3ක් වෙන්න පුළුවන් loss වෙන එක ට්‍රේඩ් එකකින්. නමුත් ඒක දැනෙනවා. පැහැදිලිවම දැනෙනවා. ඒ නිසා ඩිමෝ account එකක තියෙන mindset එකෙන් shift වෙන්න ඕනේ. ඔයා ලයිව් account එක mindset එකට. හරිද? ඒ නිසා ඩිමෝ ට්‍රේඩ් කරලා ඔයා හිතන්න එපා. ඔයාට 100% ලයිව් account එකක් ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා. අපි ඩිමෝ එකක් පාවිච්චි කරන්නේ මොකටද? ඩිමෝ එකක් පාවිච්චි කරන්නේ මේ account balance. ගොඩක් අය ඩිමෝ එකෙන් හිතාගන්නේ මේ account balance එක ලොකුවට තියෙනකොට අපි ට්‍රේඩ් කළා මොකද වෙන්නේ කියලා. නෑ, ඒක නෙමෙයි. අපි ඩිමෝ එකක් ට්‍රේඩ් කරන්න. අපි කවදා හරි දවසක මේකේ consistency profitable trade කෙනෙක් වුණාම අපේ account balance එක සාමාන්‍ය ලොකු ගානකට යයි. ඒ ගිහාම ඔයා money management කරන්නේ කොහොමද? අන්න ඒක තමයි විශේෂයෙන් ඩිමෝ account එක ඔයාගේ මේ තියෙන balance එක පැත්තෙන් ඔයා ප්‍රැක්ටිස් කරන දේ. ඊට පස්සේ ඔයාගේ chart එක පැත්තෙන් ඔයාට කොහොමද live account එක එකපාර risk කරනවට වඩා ඔයාගේ system එක හරියට මේකේ වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන එක check කරගන්න තමයි මෙතන තියෙන්නේ. නමුත් ඩිමෝ එකේදී අවසාන result එක විදිහට ඔයාට මේ වැඩේ පුළුවන් වෙනවා කියන එක වෙන්නේ නැහැ. එහෙමනම් මෙතන ඉන්න හැමෝටම මේ වීඩියෝ එක බලන හැමෝම එහෙනම් ඩිමෝ එකේ ට්‍රේඩ් කරලා හොඳටම ප්‍රොෆිටබල් වෙච්ච අය. නමුත් ලයිව් account එකේදී ඒගොල්ලන්ට මේ වැඩේ කරගන්න බැරි වෙලා තියෙනවනේ. එහෙනම් ඒක තේරුම් ගන්න පොඩි හරි ලයිව් account එකක්. හරිද? මේ ලොකු ගණන් ඕනේ නැහැ. පොඩි හරි මම සාමාන්‍ය membership එකේදී දෙන්නේ membership එකේ යන අතරතුරදී පොඩි account එකක් ට්‍රේඩ් කරා යන්න කියලා. ඩොලර් 20ක් හරි 25ක් හරි 50ක් හරි Tamanට පුළුවන්. ප්‍රමාණ සමහරට Tamanට ඊට වඩා ලොකු ගණනක් රිස්ක් එකකට දාන්න පුළුවන් ට්‍රේඩ් කරන්න ඩිපොසිට් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් පටන් ගන්නව හොඳම දැන් තමයි පොඩිම ගානකින් ස්මෝල් ලයිව් account එකක් වා තියාගෙන ඒක යූස් කරන්න. හරිද? ඒකේ සයිකොලොජි එක හදාගන්න. ඔය ඩෙමෝ සයිකොලොජි එකේ ඉඳලා කවදාකවත් අර ඔයාට කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් කෙනෙක් ට්‍රේඩර් කෙනෙක් වෙන්න බෑ. ඉතින් දැන් අපේ පළවෙනි මාතෘකාව මතකද දන්නේ අපි මේ කතා කරගෙන යන්නේ කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන ස්ටෙප්ස් ටික. හරිද? නැත්නම් පොයින්ට්ස් ටික තමයි. මේවා ගෝල් පොයින්ට්ස්. right අවසාන පොයින්ට් එක මම කියන්නේ. මතක තියාගන්න ඔයා stay updated with global fundamentals. ඒ කියන්නේ සමහර දැන් මම වුණත් fundamental trade කරන කෙනෙක් නෙමෙයි. නමුත් ඔයා daily fundamental ගැන ඔයා update වෙන්න ඕන. මොනවද අද දවසේ ඔයා forex විශේෂයෙන් forex trade කරන crypto trade කරන traders ලට මේ global fundamentals ගැන update වෙන්න ඕන. අද දවසේ මොනවද තියෙන්නේ news මොනවද තියෙන්නේ news release වෙන්නේ කීයටද? එතකොට ඔයා trade කරන session එකට ඒ news එක effect එකක් වෙන්න පුළුවන් එකක්ද? එහෙනම් ඔයාට පුළුවන්ද දැන් ඔයා fundamental analyze කරන trader කෙනෙක් නෙමෙයි නම් ඔයාට පුළුවන් නම් ඒ news time එක පොඩ්ඩක් මගහැරලා ට්‍රේඩ් කරන්න. එතකොට ඒ දවස ස්කිප් කරන්න හරි මොනවා හරි ඒ ක්‍රමයකට යන්න නම් ඔයා අනිවාර්යෙන් ෆන්ඩමෙන්ටල්ස් ගැන පොඩි හරි අවබෝධයක් තියෙනවනේ. ඒක මම නම් සාමාන්‍යයෙන් කරන්නේ වීකෙන්ඩ් එකේ තමයි ඔය වැඩේ කරන්නේ. ඒ කියන්නේ සන්ඩේ වගේ දවසක මෙන්න මේ forex කැලෙන්ඩර් එකට යනවා. forex factory කියන site එකේ කැලෙන්ඩර් එක තියෙනවා. ඒතර කැලෙන්ඩර් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් this week, next week, today, tomorrow, this month, next month කියලා ඔයගලන්ට මේවා වෙන් කරගන්න පුළුවන්. ඒතර දැන් මම අද ඉන්නේ ඇත්තටම ඉරිදා දවසකනේ. ඒතකොට ඉරිදා දවසක නම් මම කරන්නේ next week එකේ මොකද වෙන්නේ කියලා බලනවා. කියන්නේ next week එක කියලා කියන්නේ අපි දන්නවා අප්‍රේල් sorry this week එකේ මොකද වෙන්නේ කියලා බලනවා. එතන අප්‍රේල් 21 කියන හෙටින් පටන් ගන්න සතියේ මොනවාද තියෙන ෆන්ඩමෙන්ටල් නිවුස් මොනවාද කියලා බලනවා. එතන මගේ සිස්ටම් එකට අදාළ බැංක් හොලිඩේස් කියන මාර වැදගත්. මොකද මම බැංක් හොලිඩේස් දවස් වලට ඒ කරන්සි පෙයර්ස් ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. දැන් ඔයගලන්ට පේනවා 21 වෙනිදා තියෙනවා යුරෝ වල බැංක් හොලිඩේස් තුනක්ම තියෙනවා. ෆ්‍රෙන්ච් බැංක් හොලිඩේ එක තියෙනවා, ජර්මන් බැංක් තියෙනවා, ඉතාලියන් බැංක් තියෙනවා. එතකොට GBP හෝල් බැංක් හොලිඩේ එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති මේ බැංක් හොලිඩේස් කියන්නේ සාමාන්‍යයෙන් ලික්විඩිටි මාකට් එක අඩු වෙනවා. අපි ලික්විඩිටි ට්‍රේඩ් කරන අය ඒ නිසා අපි සාමාන්‍යයෙන් බැංක් හොලිඩේස් වල ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේක සාමාන්‍යයෙන් මේ වීකෙන්ඩ් එකේ බලලා තියාගන්න වීක් එකේ මොනවාද තියෙන දේවල්. ඊට පස්සේ අඟහරුවාදා දවසේ කිසිම රතු පාට නිවුස් එකක් නැහැ. ඊට පස්සේ බදාදා දවසේ බැලුවොත් ඔයාලට පේනවා රතු පාට නිවුස් වගේ කීපයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිවුස් ඔයාලට එන ටයිම් එක දැන් උදාහරණයක් විදිහට ඔයාලට පේනවනේ 12:45ට මේ නිවුස් එක ඇවිල්ලා තියෙනවා. ඒතර කවුරු හරි නිව්යෝක් ට්‍රේඩ් කරන්නේ නැතුව මේ 12:45 කියන්නේ ලංකාව වෙලාවෙන් අපි දන්නවා ලන්ඩන් සෙෂන් එක සෙට් වෙන්නේ. ඒතර නිව්යෝක් ට්‍රේඩ් කරන කෙනෙක්ට මේ නිවුස් එක අදාළ නැහැ. නිව්යෝක් ට්‍රේඩ් කරන කෙනාට අදාළ වෙන්නේ ලංකාව වෙලාවෙන් 5 මාරෙන් පස්සේ තියෙන ට්‍රේඩ් නිවුස් ටික තමයි අදාළ වෙන්නේ. ඒතර එයා බලනවා 5 මාරෙන් පස්සේ යාට අදාළ වෙන නිවුස් මොන හරි
තියෙනවද? ඔව් මෙතන තියෙනවා. ඉතින් ඒවා ගොඩක් වැදගත් නිවුස් නම් ෆන්ඩමෙන්ටල් වැදගත් නිවුස් නම් ඔයාට ඒ ටයිම් එකේ ට්‍රේඩ් එකක් හම්බුනොත් සමහරට එතන ගැටලුවක් වෙන්න පුළුවන්. ඒතර ඔයාගේ සිස්ටම් එක අනුරූපව ඒවා ගන්න පුළුවන් නම් ගන්න, බැරි නම් නිකන් ඉන්න. හරිද? අන්න ඒ ටික හොඳට බලා ගන්න. ඔයා අනිවාර්යෙන් මේ forex calendar එක ෆලෝ කරන්න. එතනදී මේ කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් ට්‍රේඩ් කෙනෙක් කියලා කියන්නේ නිකන් ස්ට්‍රැටජි එකක් අරගෙන ට්‍රේඩ් කරන එක නෙමෙයි. හොඳේ. මම මේ කිව්ව ස්ටෙප්ස් 10ක් කිව්වා. නැත්නම් පොයින්ට් ගෝල්ඩන් පොයින්ට්ස් 10ක් කිව්වා. ඒ 10 අනිවාර්යෙන් ફોකස් කරන්න. ફોකස් කරලා හරියටම ලස්සනට ඒකට අනුරූපව ට්‍රේඩ් කරන්න. ඔයාගේ සිස්ටම් එකේ ස්ට්‍රැටජි එක බිල්ඩ් අප් කරගන්න. ඒතකොට මේ වැඩේ ලස්සනට කරලා යන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.